දැනෙලා තියෙනවද? සමහර මිනිස්සු එක්ක ඉන්නකොට අපිට දැනෙන මාරම සතුට, සැනසීම ඒක විඳලා තියෙනවද? ඇයි අපි බොරින් මිනිස්සු එක්ක අපේ වටිනා කාලය නාස්ති කරන්නේ? අන්තිමට අපි හැමෝටම ඕනේ මොන දේ හරහා හරි කමන්නේ අපේ සතුටින් සැනසීමෙන් ඉන්නනේ. එහෙම ඉන්න ඕන නම් අපි ඒ සතුට සැනසීමට නොගැලපෙන මිනිස්සු එක්ක ඉන්නේ නැතුව ඒගොල්ලෝ අපේ ජීවිතවලින් අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ටොක්සික් මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ඕනේ. හිතන්නකෝ අපි එකතු වෙන්න ඕනේ අපිටම ගැලපෙන වයිබ් එකක් තියෙන අය එක්ක. එතකොට බෝරින් ලයිෆ් එකක් නෑ. ඒ කියන්නේ අනිත් අය අයින් කරනවා නෙමෙයි. එයාලගෙන් ටිකක් ඈත් වෙනවා. ඉතින් අහන්නකෝ අපේ සතුට සැනසීම නැති කරන, අපිව පහතට දාන, අපේ හැමදේම අපි කඩාගෙන වැටෙන්න බලාගෙන hina වෙන්න බලන් ඉන්න අය ඕනම තරහතෙන්මක කෙනෙක්. අයින් කරන්න දෙපාරක් හිතන්න එපා. මොකද එයාලත් ඔයා ගැන හිතන්නේ නෑනේ. හිතනවා නම් ඒගොල්ලෝ ඔයාට ඔය තරම් බොරින් එකක් දෙන්නේ නෑ. ජීවත් වෙලා ඉන්න මේ පොඩි කාල සීමාවේ ඔයාගේ ජීවිතය ඔයා විඳින්න, ඔයාගේ සතුට ඔයා හොයාගන්න. ඔයා ළඟම තමා ඔයාගේ සතුට තියෙන්නේ. ඔයා ඔයාට ආදරේ කරන්න. ඔයා ඔයාට ආදරේ නොකර ඔයා කොහොමද තව කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නේ? ඔයාට මොන්න තරම් රිතුන් නෑ වගේ ඉන්න. මොන්න තරම් වැටුන් නෑ වගේ ඉන්න. දරාගෙන ජීවිතේ ඉදිරියට යන්න. අවසානයේදී ඔය කවුරු හිටියත් නැතත් ඔයාගේ ජීවිතේ ඔයාට ඉන්නේ ඔයාම විතරයි. ඒක හොඳට මතක තියාගන්න. අපි අපේ ජීවිතවලට එන කවුරු උඩ අපේ සතුට සැනසීම තිබ්බත් අන්තිමේදී අපිට අපි විතරයි, ඔයාට ඔයා විතරයි, මට මං විතරයි. ඉතින් ආන්නකෝ ආම්බෙන් හරි ඔයා මගේ මේ වීඩියෝ එක ඇහුවා නම් මට ලයික් එකක් දාගෙන යන්න. හොරගෙඩිය වගේ නිකන් හොරෙන් ආලා යන්න එපා. මාව අහන් හිටපු ඔයාට මේ තරම් වෙලාවක් මාත් එක්ක හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙම දවසක් YouTube එකේ උඩට පල්ලට යනකොට ආම්මෙන් හරි මගේ වීඩියෝ එකක් දැක්කත් ආලා යන්න.